අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපි ශරීරයේ හරිම වැදගත් පුදුම විදිහට වැඩ කරන ඉන්ද්‍රියන් දෙකක් ගැන. ඒ තමයි ඇසයි කනයි. ඇත්තටම මේ දෙක අපිට ලෝකයේ තේරුම් ගන්න කොච්චර උදව් වෙනවද නේද? අපි බලමු මේවා කොහොමද ක්‍රියා කරන්නේ, මොනවද වෙන්න පුළුවන් ගැටලු ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. හරියට හරි. අපි ඇහෙන් පටන් ගමුද? හොඳයි. ඇහැ කියන්නේ හරිම සංකීර්ණයි. හරියට සුපිරි කැමරාවක් වගේ. කැමරාවක් වගේ කොහොමද? බලන්නකෝ ඉස්සරහින්ම තියරෝ නේද? අර පාර දෘශ්‍ය කොටස ස්වච්ඡය කියලා. ඒක කැමරාවේ ලෙන්ස් එකේ උඩ ආවරණය වගේ. හරි. ඊට පස්සේ තියෙනවා අර පාට කොටස තාරා මණ්ඩලය. එකෙන් තමයි ඇතුළට යන ආලෝකය පාලනය කරන්නේ. මැද තියෙන කණිනිකාව, ඒ කියන්නේ කල්ලපේ වගේ එක ලොකු පොඩි වෙනවා. හරියට කැමරාවක ඇපොචේක වගේ තුඩ. ඔව් හරියටම හරි. ඊට පස්සේ තියෙනවා අක්ෂිකාචය. ලෙන්ස් එක. ඒකෙන් තමයි නාභීගත කරන්නේ. ඒක තමයි නියම වැඩේ කරන්නේ. ළඟ බලද්දී දුර බලද්දී ඒකට අනුව තමන්ගේ වක්‍ර ගතිය වෙනස් කරගන්නවා. හරිම පුදුමයි නේද ඒක වෙන්නේ? ඔව් මේ ආලෝකය ගිහින් වඩින්නේ ඇහැ ඇතුළේම තියෙන දෘෂ්ටිවිතානය කියන තිරය. රෙටිනා එකේ. එතන තමයි ආලෝකයට සංවේදී සෛල අර යෂ්ටි කේතු කියන ඒවා තියෙන්නේ. එතන ඉඳන් මොළයට. ඔව් දෘෂ්ටික ස්නායුව හරහා විද්‍යුත් සංඥා විද්‍යට යනවා. අර රෙටිනා එකේ හැදෙන්නේ යටිකුරු ප්‍රතිබිම්බයක්. හරිද? යටිකුරු. ඒත් මොළයේ එක හරි ගස්සලා උඩුකුරුව අපිට පෙන්වන්නේ මේ ඔක්කොම ඇසිල්ලකින් වෙන දේවල්. හැබැයි ඉතින් හැමෝගෙම ඇස්වල පෙනීම එක වගේ නෑනේ. අර දුර පේන්නේ නැති ළඟ පේන්නේ නැති අය ඉන්නවා නේද? ඔව්. ඒ ප්‍රධාන දෘෂ්ටි දෝෂ දෙකක් අවිදුර දෘෂ්ටිකත්වය මයෝපිය කියන්නේ දුර පේන්නේ නැති එක. ඒයි. එහි ගෝලේ ටිකක් දිග වැඩි වෙන්න පුළුවන් නැත්නම් අර කාචය ඕනවට වඩා වක්‍ර වෙන්න පුළුවන්. එතකොට ආලෝකය රෙටිනා එකට කලින් එකතු වෙනවා. ඒකට කණ්ණාඩි දානවා නේද? ඔව් අවතල කාච කන්කේව් ලෙන්ස්. අනිත් එක තමයි දුර දෘෂ්ටිකත්වය හයිපර්මෙට්‍රෝපිය. ඒකෙදී ළඟ පේන්නේ නැහැ. හරියට හරි. ළඟ පැහැදිලි නෑ. එතනදී එහි ගෝලයේ කොට වෙඩි නැත්නම් කාචයට හරියට වක්‍ර වෙන්න බෑ. ආලෝකයේ රෙටිනා එක පහු කරලා පිටිපස්සෙන් එටතු වෙන්නේ. ඒකට උත්තල කාච දාන්න ඕනේ. මේවා අරුණම ඇස් වලට ලෙඩත් හැදෙනවනේ. ඇසේ සුද හැම. ඔව් ඇසේ සුද කැටරැක්ට්ස් කියන්නේ අර කාචේ බොඳ වෙන එක. වයසට යද්දි වෙන්න පුළුවන් නැත්නම් වෙන හේතුත් තියෙනවා. පේන එක ටිකින් ටික අඩු වෙනවා. ග්ලුකෝමාව කියලාත් එකක් තියෙනව නේද? ඒක භයානකයි කියනවා. ග්ලූකෝමා භයානකයි. මොකද එතනදී ඇහැ ඇතුලේ පීඩනය වැඩි වෙලා අර මොළයට පණිවිඩ ගෙනියන්න දෘෂ්ටික ස්නායුවට හානි වෙනවා. ඒක හෙමින් පෙනීම නැති කරන්න පුළුවන් ප්‍රතිකාර ගත්තේ නැත්තම්. දියවැඩියාව තියෙන ඇටත් අවදානම වැඩි කියනෝ නේද? ඔව් ඒක අවදානම සාධකයක්. මට හිතන දෙයක් ඇයි අපිට ඇස් දෙකක් තියෙන්නේ? එකක් කිනෝන පේනෝනේ. ඒක හොඳ ප්‍රශ්නයක්. ඇස් දෙකෙන්ම බලනකොට, ඒ කියන්නේ ද්විනේත්‍රික දෘෂ්ටිය නිසා අපිට ගැඹුර තේරුම් ගන්න පුළුවන්. ත්‍රිමානව දකින්න පුළුවන්. හරි. දුර හැම තේරුම් ගන්න. ඔව්. ඒ නිසා ඇස් දෙකම පරිස්සම් කරගන්න එක ගොඩක් වැදගත්. තද අවවෙන්, වෙල්ඩින් වගේ දේවලින් ආරක්ෂා වෙන්න ඕනේ. කණ්ණාඩි, කොන්ටැක්ට් ලෙන්ස් එහෙම හරියට පාවිච්චි කරන්න ඕනේ. පිරිසිදුකම ගැනත් හිතන්න ඕනේ. අර ස්ක්‍රීන් ටයිම් එහෙම ටිකක් අඩු කරන එකත් හොඳයි. හරි. ඇහැ වගේම සංකීර්ණ අපිට අත්‍යවශ්‍ය අනිත් ඉන්ද්‍රිය තමයි කන. ශබ්ද ග්‍රහණය කරගන්න එක. ඔව්. කනෙත් කොටස් තුනයි. බාහිර කන, මැද කන, ඇතුළු කන. බාහිර කන කියන්නේ අර කන් පෙත්තයි. කන් පෙත්තයි ඇතුළට යන නාලයයි. බාහිර ශ්‍රවණ නාලය. ඒකේ කෙළවරේ තියෙනවා කර්ණපටහ පටලය. ඉයර් ඩ්‍රම් එක. ශබ්දය ආවම ඒක කම්පණය වෙනවා. ඊට පස්සේ මැද කනට යනවා. මැද කනේ තමයි අර පොඩිම පොඩි ඇටකටු තුන තියෙන්නේ. මුද්ගලිකාව, නිඝාතය, ධාරණකය. හැම ඇන්විල් ස්ටිරප් කියන්නේ. ඔව්. ඒවා එකට සම්බන්ධ වෙලා අර කම්පනය තවත් වැඩි කරනවා, විස්තරණය කරනවා. ඒවා තමයි මැද කනේ ඉඳන් උගුරට සම්බන්ධ වෙන යුස්ටේකිය නාලය තියෙනවා. ඒකෙන් පීඩනය සමතුලිත කරනවා. කන්දුඩකට එම ගියාම කන් අගුල් වැටෙනවා අරින එකෙන් එම වෙන්නේ එකද? ওই නාලය ඇරිලා පීඩනය සමාන වෙනවා. හරි. එතකොට ඇතුළු කන ඇහෙන එක ඇත්තරම වෙන්නේ එතනද? ඕ අර වර්ධනය වුණු කම්පන යන්නේ ඇතුළු කනේ තියෙන ගොළුබෙලි කටුවක් වගේ කොටසට කර්ණ සංකේයට කොක්ලියයකට. ගොළුබෙලි කටුවක් වගේ? ඕ ඒක ඇතුළේ දියරයක් සහ හරිම සියුම් සෛල තියෙනවා. කම්පන ආවම ඒවා උත්තේජනය වෙලා ඒක ස්නායු සංඥාවක් බවට පත් කරනවා. ඒ සංඥාව මොළයට ගිහින් ශ්‍රවණ ස්නායුව දිගේ මොළයට ගියාම මොළේ ඒක ශබ්දයක් කියලා අඳුන ගන්නවා.
ඇතුළු කනේම තමයි අර සමබරතාවය පාලනය කරන අර්ධ චක්‍රාකාර නාලක් තියෙන්නේ. එකන්නේ කනින් ඇහෙන එක විතරක් නෙවෙයි බැලන්ස් එකත් එතන. හරි පුදුමයි. ඕ හැබැයි කනෙත් ප්‍රශ්න එන්න පුරුවන් ඇහෙන් නැතිව යනවා වගේ. ශ්‍රවණ වුණත. උපතින් එන්න පුළුවන් නැතම් පස්සේ කාලෙක අධික සද්දට නිරාවරණය වෙලා ලෙඩ හැදිලා වයසට ගිහින් එන්න පුළුවන්. මිනිසුන්ට ඇහෙන සීමාවක් තියෙනවනේ දාර හර්ට්ස් ගානක්. සාමාන්‍යයෙන් හර්ට්ස් 20 ඉඳන් 20000 දක්වා. ඒත් ඒ පරාසයේ ඇතුලේ වුණත් සද්දේ ගොඩක් වැඩි නම් ඒ කියන්නේ ඩෙසිබල් ගාන වැඩි නම් කනට හානි වෙන්න පුළුවන්. අර ජෙට් එන්ජින් සද්දේ රොක් ප්‍රසංගවල සද්ද වගේ. එතකොට කන පරිස්සම් කරගන්න මොනවද කරන්න ඕන? ප්‍රධානම දේ තමයි ගොඩක් සද්ද තැන් වලින් ඈත් වෙන එක. හෙඩ්ෆෝන්ස් එහෙම පාවිච්චි කරනකොට සද්ද අඩු කරලා අහන එක. කනට මොනවද දාන්නේ හැම තුන්ද නෑ නේද? ඌරුව එහෙම. අනේ නෑ. කන් හාරණයකින් කර්ණපටහයට ඇතුලේ සියුම් තැන් වලට හානි වෙන්න පුළුවන්. ගැඹුරු වතුරකින් මෙදෙනකොටත් පීඩනය ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකක් හරි ප්‍රශ්නයක් තියෙන දොස්තර කෙනෙක් හම්බ වෙන එක තමයි හොඳම. හරි. එතකොට සාරාංශයක් විදිහට ගත්තොත් ඔව්. ඇසයි කනයි කියන්නේ හරිම සංකීර්ණ, හරිම සංවේදී අපිට නැතෝම බැරි ඉන්ද්‍රියන් දෙකක්. පෙනීමේ දෝෂ ගොඩක් වෙලාවට හදාගන්න පුළුවන් උනත් අර ග්ලූකෝමාව වගේ දේවල් භයානකයි. කනෙන් ශබ්දය වගේම සමබරතාවත් පාලනය වෙනවා. ඉතින් මේ දෙකම රැකගන්න එක අපේම වගකීමක්. එහෙමනම් අපි අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න තියලා යමු. මේ ඇහැයි කනයි අපිට කොච්චර වටිනවද? අද කාලේ තියෙන තාක්ෂණය, පරිසරයේ තියෙන ශබ්ද දූෂණය වගේ දේවල් එක්ක මේවට හානි වෙන තියෙන ඉඩ වැඩි නේද? ඉතින් මේ වටිනා ඉන්ද්‍රියන් දිගුකාලීනව රැකගන්න අදින්දලම අපිට පුරුදු කරගන්න පුරුවන් එකම එක හොඳ දෙයක්. මොකක් වෙන්න පුරුවන්ද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න.